මේ ලංකාවේ ක්‍රිකට් කියන්නේ දේශපාලන බූදලයක් නෙවෙයි. ලංකාවේ ක්‍රිකට් කියන්නේ අපේ රටේ සුවහසක් ඉදිරියට එන්න ඉන්න තරුණයන්ගේ අනාගතය. ඒක නිසා මේ අනාගතය විනාශ කරන්න බෝනගේන් කල්ලියකට ඉඩ තියන්න අපි සූදානම් නැහැ. දේශපාලනයෙන් බංකොලොත් වෙලා යන එන මන් නැතුව එහෙට රිංගනවද මෙහෙට රිංගනවද කියලා බලන් හිටපු පුද්ගලයෙක් ගෙනල්ලා ක්‍රිකට් බෝඩ් එකේ අතුරු පාලක කමිටුවට දාලා මේ රටේ අර ජීවදත්ත විනාශ කරන්න හදනවා වගේ මේ රටේ කොඳුනාරටිය වැනි ක්‍රිකට් විනාශ කරන්න දෙන්න අපි කැමති නෑ. ඒක නිසා අභිමානී ජනජය පක්ෂය හැටියට අපේ ක්‍රීඩා වෙනුවෙන් යුතුයකම ඉෂ්ට කරන්න අපි හෙට අනිද්දා වෙනකොට නඩුමගට ගිහිල්ලා අධිකරණයට කරුණු වාර්තා කරන්න සූදානම්. දැන් අපි දන්නවා ඉරාන් වික්‍රමරත්න ආවට පස්සේ දැන් රට තුල සමාජ මාධ්‍ය තුල සීලුම දේවල් වල ඇති වුණා ඉරාන් වගේ දක්ෂයෝ ඉන්නවනම් අපි ඒගොල්ලන්වත් අරගෙන මේක හදනවා කියලා. එතකොට ඉරාන්ව ගත්තේ දේශපාලනික වශයෙන් කියන එක විශේෂයෙන්ම හෙළිදරව් වෙලා ඉවරයි. ඒක නිසා අපි මේකට විරුද්ධව නඩුමගට යනවා.